CV එකක් Canva කියන වෙබ්සයිට් එකට ගිහින් එඩිට් කරගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම මෙතන Google එකේ සර්ච් කරන්න ඕනේ canva.com කියලා. ඊට පස්සේ මෙතන ඔයාලට එනවා Canva එකේ වෙබ්සයිට් එක. ඔයා මෙතන කලින් රෙජිස්ටර් වෙලා තියෙනවා නම් මෙතන දැන් මගේ නම් තිරිනිවිරසිංහ කියලා මට කලින් සයින් ඉන් වෙලා තියෙනවා. මම යන්න ඕනේ CV template කියලා සර්ච් කරනවා. එතකොට මට පෙන්නනවා CV templates ටිකක්. මේකේ ප්‍රෝ කියලා තියෙන්නේ මේක අපි සල්ලි දීලා ගන්න ඕනේ මේ ටෙම්ප්ලේට් එක. අපිට ඕන තරම් ෆ්‍රී ටෙම්ප්ලේට් තියෙනවා Canva එකේ. එහෙනම් අපි Canva එකේ ෆ්‍රී ටෙම්ප්ලේට් එකක් යූස් කරලා කොහොමද ප්‍රොෆෙෂනල් CV එකක් හදන්නේ කියලා බලමු. එතකොට මම ගන්නවා මෙන්න මේ CV එක. ඒ කියන්නේ මේ ටෙම්ප්ලේට් එක. ඊට පස්සේ customize the template කියලා ක්ලික් කරනවා. එතකොට මට මගේ මේ එයාලා දීලා තියෙන ටෙම්ප්ලේට් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන එයාලගේ සාම්පල් එකක් වගේ කියලා හිතන්න. එතකොට මම මේකේ එඩිට් කරන්න තමයි මගේ විස්තර දාලා මගේ ඩීටේල්ස් ටික එඩිට් කරන්න තමයි මම යන්නේ. හරිද? එතකොට ඉස්සෙල්ලාම අපිට පුළුවන් මේකේ ෆොටෝ එක චේන්ජ් කරගන්න. හැමදේම අපිට ප්‍රොෆෙෂනල් විදිහට CV එක හදාගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම කරන්නම් සයිස් එක වැඩි කරගන්න. සයිස් එක වැඩි කරගන්නේ 15:33 කියලා තියෙන එක මම දැන් 50%ක් වගේ දාගන්න. එතකොට සයිස් එක වැඩි කරනවා අපිට එඩිට් කරගන්න හොඳට වචන පුළුවන්. මම ඉස්සෙල්ලාම යනවා මගේ නමද එඩිට් කරන්න. ඕක උඩ ක්ලික් කරා. මගේ නම ටයිප් කරා. හරිද? ඔක ඔය විදිහටම හදන්නත් පුළුවන්. තව කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට කැමති විදිහට. මම දැනට මේකේ තියෙන ටෙම්ප්ලේට් එකටම හදන විදිය කියන්න. හරිද? ඊට පස්සේ නම දාගත්තා. නම දාගෙන ඉවරලා මට පුළුවන් මේකේ about me එක. එතකොට about me එකට දාන්නේ පොඩ්ඩක් මං ගැන පොඩි විස්තරයක් කරනවා මගේ experience. එතකොට මේ මගේ හැකියාවන් ස්කිල් වගේ දේවල්. ඊට පස්සේ මගේ experience, educational background ඒ වගේ ටික දානවා. සාමාන්‍ය CV එකක් හදන්නේ පිටු දෙකකට වැඩිම පිටු දෙකයි. දෙකකට වඩා වැඩියෙන් හදන්නේ. ඊට පස්සේ මෙතන මම දාගන්නවා මගේ නම. මෙතන මම නම දාන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ නම තමයි දාන්නේ. කියන්නේ මගේ මේ ප්‍රොජෙක්ට් එකේ නම විදිහට ඒ කියන්නේ ෆෝල්ඩර් එකේ නමක් තමයි මම දෙන්නේ. මම මගේ නම දෙනවා. මොකද මේක මගේ CV එකේ හින්දා. ඊට පස්සේ අපිට පුළුවන් එලිමන්ට්ස් වලට ගිහිල්ලා දැන් හිතන්නකෝ මම මගේ ෆෝන් නම්බර් එක දානවා කියලා. එතකොට මම එලිමන්ට්ස් වලට ගිහිල්ලා ග්‍රැෆික්ස් වලින් හොයාගන්න පුළුවන් අර ෆෝන් නම්බර් එකේ තියෙන අර ෆෝන් අයිකන් එක. ඒ අයිකන් එක එතකොට ෆෝන් නම්බර් එක තියෙන තැනට ඒ කියන්නේ අතන ග්‍රැෆික්ස් වලින් අරගෙන ඒක පොඩි කරලා හරියට සෙන්ටර් කරලා ඒ ෆෝන් නම්බර් එක තියෙන තැනට දාගන්නවා. ඊට පස්සේ මට කරන්න තියෙන මේ විදිහට ඊට මගේ CV එක මට ඕන විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. ආයෙ මට ගෲප් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය about me එකයි මේ මගේ අනිත් මේවා ටිකයි ගෲප් කරා මම විස්තරේ. එතකොට ඒක shift එක ඔබාගෙන අර දෙක සිලෙක්ට් කරලා group කියන අයිකන් එක ක්ලික් කරාම හරියට එනවා. ඊට පස්සේ මට ආයෙ පුළුවන් තව මේ වෙන ටෙම්ප්ලේට් එකකින් ගන්න එක ඔය ඉමේජස් ග්‍රැෆික්ස් වගේ දේවල් මගේ CV එකට ඇඩ් කරන්න. මම ඒකට කරේ ටෙම්ප්ලේට් වලට ගිහිල්ලා වෙන CV එකක් මම ගත්තා. අරගෙන දැන් මම මේ ඉර ගන්නවා කියලා හිතන්නකෝ. ඒ ඉර උඩ ක්ලික් කරලා කොපි කරගත්තා. කොපි කරලා මම ඒක ගිහින් මගේ CV එකේ උඩ පේස්ට් කරගන්නවා. control V ඔබලා. ඊට පස්සේ මම ඒක හරියට ඇදලා ලස්සනට දැන් මට ඕනේ මෙතනින් අර දෙක වෙන් කරන්න. experience කියන එකේ අර උඩ කෑල්ල වෙන් කරලා දාන්න. ඊට පස්සේ මම ඒක ඊට දික් කරා. ඊට පස්සේ ඒක උඩ ක්ලික් කරාම පාටක් අපිට ඇඩ් කරන්න පුළුවන්. මේ විදිහට තමයි ඔය අපේ වෙන ටෙම්ප්ලේට් වලින් ගත්තත් ඒවත් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක share වලට ගිහිල්ලා PDF standard එකට save කරගන්නවා. මගේ දැනට මම හදාවේ පළවෙනි page එක විතරයි කියන මම current page එක save කරගන්න download කරගන්නවා. එතකොට ඒක මගේ PC එකට download වෙනවා. මේක download වෙනකම් මම දැන් හද හිටපු CV එකක් පෙන්නන්නම්. මම දැන් මේකේ මේ අන්තිම ටික තමයි හදන ගමන් හිටියේ. මම මේ work experience CV එකේ හදන ගමන් හිටියේ. මට මේ පොඩ්ඩක් work experience දාන්න ඉඩමදි වගේ ගතියක් ආවා. මම හින්දා පොඩ්ඩක් alignments හදලා ඒ කියන්නේ වචන ගාන අඩු කරලා experiences දානකොට ඒ කියන්නේ customer කියන විදිහටම ඒ කියන්නේ ඒ client කියන විදිහටම experience ටික දාන්න ඕනේ ඔක්කොම ටික. ඒතර ඒ ටිකත් මේ මට දාලා තියෙන experience ටික. මම ඒ ටික දානවා හොඳට හිතලා බලලා
ස්පේස් එක මැනේජ් කරගෙන මම මේ දාගන්නේ. චුට්ටක් උඩට කරලා පල්ලෙහාට කරලා ඒ විදිහට ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන්. මේක මොබයිල් ඇප් එකෙන් වුණත් Canva මොබයිල් ඇප් එකෙන් වුණත් කරන්න පුළුවන්. ඔයාලගේ Play Store එකෙන් හරි Apple Store එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගෙන එතකොට මේ බුලට්ස් දදා පොඩ්ඩක් අර ස්පේස් එක මැනේජ් කරගෙන මොකද මෙයාගේ CV එකේ ගොඩක් තියෙනවා එක්ස්පීරියන්සස් දාන්න. ඒ හින්දා මේක හරියට දානවා. මොකද එක්ස්පීරියන්ස් ටික එහෙම ලස්සනට වැටුණොත් තමයි චුට්ටක් මේ අර අපිට හොඳ ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්න පුළුවන්. සමහර ඒවා අඩු කරන්න සිද්ධ වෙනවා. සමහර වචන වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් කරන්න වෙනවා. ඒක අපි හිතලා බලලා කරන්න ඕනේ. මේ මම හදනවා. මේ වචන මෙහෙට දාලා බලනවා. හරියට එනවද කියලා. ඊට පස්සේ මම ලයින් ස්පේස් එක චුට්ටක් අඩු කරලා බලනවා ලස්සනට එනවද කියලා. ටිකක් එක ගොඩේ වගේ. තව චුට්ටක් මෙහෙට කරලා බලනවා. හරියට එනවද කියලා. අපිට ඔය උඩ බාර් එක ක්ලික් කරාම ඇනිමේෂන් එක උන්නත් දාගන්න පුළුවන්. වීඩියෝස් එහෙම හදද්දී ඉෆෙක්ට්ස් දාන්න පුළුවන්. ගොඩක් දේවල් මේ Canva එකෙන් කරගන්න පුළුවන්. මම දැනට CV එක විතරක් එඩිට් කරන විදිය කියලා දෙන්නම්. බුලට්ස් දාගන්නේ අර බුලට්ස් වගේ තියෙන නිකන් අර පොයින්ට් ෆෝම් එකකින් තියෙන මේකෙන් බුලට්ස් දාගන්න පුළුවන්. දැන් මම ගොඩක් දුරට මගේ CV එකේ වැඩි ඉවරයි. බලනවා හරිද කියලා මේ ටික. මේ අපිට මේ වගේ ඉමේජ් ඇඩ් කරගන්න පුළුවන්. ඉමේජ් ඇඩ් කරගන්න විදිහ. එතකොට මේ ආයේ ප්‍රොෆයිල් දැන් ඔයාගේ ෆොටෝ එක ඇඩ් කරගන්න විදිහ මම වෙනවා ප්‍රොෆයිල් එක ෆොටෝ එක ඇඩ් කරගන්න පුළුවන්. මෙතන අප්ලෝඩ්ස් වලට ගිහිලා මේ පැත්තේ මේ මම්මද පැත්තේ තියෙන අප්ලෝඩ්ස් වලට ගිහිල්ලා අපේ කම්පියුටර් එකෙන් මේක අප්ලෝඩ් කරලා මෙතෙන්ට පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මගේ CV එකේ වැඩ ටික ඉවරයි. මම දැන් මේක සේව් කරගන්න යන්නේ. දැන් මෙතන මම අර සාම්පල් ගොඩක් හදලා තියෙන හින්දා මම අර හරිම pages දෙක සිලෙක්ට් කරගෙන තමයි කරගන්න හදන්නේ. මම සිලෙක්ට් කරගන්නා PDF ස්ටෑන්ඩ් එකෙන් සිලෙක්ට් කරගත්ත මම තුන්වෙනි එකයි 6යි මට මතක විදියට ඕක ඩවුන්ලෝඩ් කරනවා මම ඊට පස්සේ එතකොට මගේ CV එක ඩවුන්ලෝඩ් වෙනවා. Canva එකේ. ඊට පස්සේ මම මේක බලනවා මගේ browser එක මගේ ඩවුන්ලෝඩ් එකේ තියෙනවා මේක ඩවුන්ලෝඩ් වෙලා. ඉතින් ලස්සනට ප්‍රොෆෙෂනල් විදිහට මගේ CV එක හැදිලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඕන විදිහට මේ CV එක කස්ටමයිස් කරගන්න පුළුවන්. එයාලා දීලා තියෙන ටෙම්ප්ලේට් යූස් කරලා. මේ ටික තමයි CV එකක් හදාගන්න පුළුවන් විදිහ. කියන්නේ අඩුම කාලෙකින් හදාගන්න පුළුවන් ඉක්මනින්ම හොඳ ප්‍රොෆෙෂනල් CV එකක් මේ විදිහට.